පොඩ්ඩයි පොඩ්ඩි. පොඩ්ඩයි පොඩ්ඩි දුප්පත්. පොඩ්ඩා ඉඳ හිටයි වැඩක් කළේ. පොඩ්ඩ වැඩියෙන් කාලය ගෙව්වේ සෙල්ලමිනුයි. මේ ගැන පොඩ්ඩිට තරහයි. දවසක් ගෙදර කන්නවත් උයන්නවත් මොකුත්ම නැතිව පොඩ්ඩි ගෙදර අවුස්සන අතර එයාට හම්බ වුණා රිදී කාසියක්. ඉතින් පොඩ්ඩි හරිම සතුටින් කාසිය පොඩ්ඩට දීලා මෙහෙම කිව්වා. මේ කාසිය ගෙනහින් අපිට රැට කන්න මොකුත් ගේන්න. කාසියත් අරන් පොඩ්ඩ ගියා පාර දිගේ. ඒ යනකොට දැක්කා පාර අද්දරේ ඉන්නව වයසක ආච්චි කෙනෙක්. උන්දගේ අතේ තිබුණේ ලුණු වට්ටියක්. ඇයි ආච්චි මේ රෑබෝ වෙන වෙලාවෙ මෙතන ඉන්නේ? මේ ලුණු ටික විකුණ ගන්න පුතේ මම මෙතන ඉන්නේ. වයසක ආච්චි කිව්වා. පොඩ්ඩ රිදී කාසිය ආච්චිට දීලා ලුණු ටිකත් අරන් ගෙදර ගියා. ලුණු වට්ටිය දැක්ක පොඩ්ඩිට තරහා ගියා. ලුණුද රැට කන්නේ? මගේ ආච්චි වගේ කෙනෙක් පාරේ හිටියා මේ ලුණු ටික විකුණ ගන්න. රෑබෝ වෙන වෙලාව හින්දා උන්දට මම රිදී කාසිය දීලා මේ ලුණු ටික ගෙනාවා. තරහා ගිය පොඩ්ඩි ලුණු වට්ටිය අරන් පෑල දොරෙන් එළියට විසිකලා. එදා රෑ පොඩ්ඩයි පොඩ්ඩි නින්දට ගියේ බඩගින්නේ. එළි වෙන උදේ පොඩ්ඩි ඇගේ ගමට යන්න ගියා. ඒ පස්සෙන් පොඩ්ඩත් ගියා. ටික දවසක් ගමේ ඉඳලා නැවත වරක් දෙන්න එක ගෙදර එනකොට රෑ වෙලා. හඳත් පායලා. පහුවදා උදේ පොඩ්ඩි පෑල දොර ඇරලා පුදුම වුණා. ටික දවසකට කලින් විසිකල ලුණු පැලවෙලා. කොළ පාටට පිරිසිදුවට බලන්න ලස්සනයි. hina වෙවි පොඩ්ඩ ලුණු පැල ගැලෙව්වා. පොඩ්ඩි ලුණු කොළ සෝදලා මිටි බැන්දා. පොඩ්ඩ ඒව කූඩක දාගෙන පොලට ගෙන ගියා. පොලට කවුරුත් පොඩ්ඩගෙන් ලුණු කොළ ගත්තේ ඉතාම ආසාවෙන්. පොඩ්ඩට හරි සතුටුයි. දැන් එයාගේ අතේ සල්ලි ගොඩයි. ලැබුණු සල්ලි වලින් පොඩ්ඩ ආයෙත් ගත්තේ ලුණු. මේ වතාවේ පොඩ්ඩි තරහ වුණේ නැහැ. හිත සතුටින් මිදුල පුරා ලුණු හිටෙව්වා. අපි තවත් එළවලු ಜಾති ගෙනල්ලා හිටවමු. පොඩ්ඩි කිව්වා. පොඩ්ඩ බිම් කොටලා එළවලු වැට තවන් කළා. ටික ටික පැල වැවුණා. පොඩ්ඩි හැමදාම පැලවලට වතුර දැම්මා. පෝර දැම්මා. එළවලු පැල සරුවට වැවුණා. ටික දවසකට පස්සේ මිදුලට අමුතු එළියක් වැටිලා. හිරු එළියේ නොයෙක් පාටින් බැබළුනේ බණ්ඩක්කා, මාළු මිරිස්, වැටකොළු, දෙහි, කෙසෙල්, පලා ಜಾති. හොඳ අස්වැන්නක්. කූඩ පුරා එළවලු අරගෙන පොඩ්ඩයි පොඩ්ඩි පොලට ගියා. ටික වෙලාවකින් ඔක්කොම එළවලු විකිනිලා ඉවර වුණා. සල්ලි මල්ල පිරුණා. පොඩ්ඩටයි පොඩ්ඩිටයි හරිම සතුටුයි. ඊට පස්සේ කවදාවත් පොඩ්ඩටයි පොඩ්ඩිටයි බඩගින්නේ ඉන්න උනේ නැහැ. හැමදාම හොඳට රසට කෑම උයාගෙන කෑවා.